ස්වාමීන් මේ ධර්මය මෙනෙහි කරනවා කියන කාරණේදී මේ ත්‍රිපිටකයේ තියෙන ධර්ම කරුණු මෙනෙහි කිරීමද නැත්නම් මේ අනිත්‍ය ස්වභාවයම වැඩිවීමද හරිම කාරණේ. නෑ ඉතින් කොයි අවසානයේ සියල්ලම වෙද්දී අපි අවබෝධ කරගන්න තියෙන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන කාරණේනේ. එහෙමයි. තේරෙනවද? දැන් ඉතින් මම පැවිදි වෙලා මම අවුරුද්දක් විතර යනකම් කවදාකවත් මම සූත්‍ර පොතක් කියවලා තිබ්බේ නැහැ. මම සබ්බාවසෝ සූත්‍රය කියවලා තිබ්බේ නැහැ. නමුත් මම සබ්බාවසෝ සූත්‍රය කියවන්න ගනිද්දී මේ මුළු සබ්බාවසෝ සූත්‍රය මගේ ජීවිතය තුළ තිබ්බා. තේරෙනවද? ඒ කියන්නේ මට දැනුනේ සබ්බාවසෝ සූත්‍රය මම ලියලා තියෙන සූත්‍රයක් කියලා. මොකද නමුත් මම ත්‍රිපිටකය කියවලා තිබ්බේ නෑ. සබ්බාවසෝ සූත්‍රය කියවලා තිබ්බේ නෑ. ඒ නිසා අපි ආරෂ්ඨාංගික මාර්ගය තුල හිටියොත් ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත්ව හිටියොත් මුළු ත්‍රිපිටකයේම අර්ථය අපේ ජීවිතය තුල තියෙනවා. මුළු ත්‍රිපිටකයේම අර්ථය අපේ ජීවිතය තුල තියෙනවා. ඉතින් ඕක තව කෙනෙක් පිළිගන්නේ නැහැ. තේරෙනවද? දැන් ඒ ස්වාමීන් වහන්සේ නමක් ආවා දැන් ගිය සුමානෙට ඉස්සෙල්ලා සුමානේ උන්වහන්සේ මට ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේ කියනවා දැනුම අතහරින්න ඕනේ කියලා. ඒ කියන්නේ කියවීම අතහරින්න ඕනේ මේව අතහරින්න ඕනේ කියලා. ඉතින් සයනද බුදුරජාණන් වහන්සේ කියනවානේ දැනුම අවශ්‍යයි බෞද්ධත්වභාවය අවශ්‍යයි කියලා. තේරෙනවද? ඉතින් මං කිව්වා ඒක අවශ්‍යයි. මමත් ඉගෙන ගත්තා. මමත් දැනුම ලබා ගත්තා. නමුත් ඒ දැනුම අත්හැරිය තමයි අවබෝධය සකස් වෙන්නේ. තේරෙනවද? නමුත් මොකද්ද పూర్වයේ හේතුවක් නිසා මට ඊට වඩා වෙනස් තත්ත්වයක් තමයි මගේ ජීවිතේ බලපෑවේ. මම සූත්‍ර වලින් කවදාකවත් දැනුමක් ගත්තේ නැහැ. සූත්‍ර කියවලා තිබෙත් නැහැ. නමුත් සූත්‍ර කියවනකොට ඒ සූත්‍ර වල හැම අත්යෙන් මගේ ජීවිතය තුල තිබ්බා. ඒ වෙලාවේ මම කල්පනා කරලා බලුවා කොහොමද මේක වෙන්නේ කියලා. සබ්බාවසෝ සූත්‍රේ මම කියවලා නැහැ. නමුත් සබ්බාවසෝ සූත්‍රේ මම ලිව්ව දෙයක් කියලා මට දැන් හැඟෙනවා කියවද්දි. එතකොට මම දැනගත්තේ අපි ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත්ව හිටියොත් මුළු ත්‍රිපිටකේ මාර්ගයම අපේ ජීවිතය තුල තියෙනවා. ත්‍රිපිටකේ මාර්ගය අපේ ජීවිතය තුල තියෙනවා. දැනුම අවශ්‍යයි. දැනුමෙන් තොරව අවබෝධයක් කරා යන්න බෑ. නමුත් කවදා හරි දවසක දැනුමත් අත්හැරන තැනයි අවබෝධය කරා එන්නේ. දැනුමත් අත්හැරන තැනයි අවබෝධය කරා එන්නේ. නමුත් අවබෝධයේ අවසානයේ ලබන්නේ මොකද්ද? එක්කෝ අපි පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකිනවා. නැත්නම් අපි පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරගන්නවා. තේරෙනවද? ඔය දැක්කීම ඔය අවබෝධයේ සියල්ලම හරය තමයි සූත්‍ර කියලා කියන්නේ. සූත්‍ර සියල්ලම අවසානයේ යොමු කරලා තියෙන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන තැනට යන්නයි අපිට කියලා තියෙන්නේ. ඒ නිසා මේ සූත්‍ර දැනීම අත්‍යවශ්‍ය වෙනවා. නමුත් මට නම් මොකද්ද හේතුවක් නිසා මම ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉඳලායි සූත්‍ර දැනගත්තේ. අර්ථයේ ජීවිතේට ගත්තේ නැතුව සූත්‍ර හොයාගෙන මං ගිහිල්ලා ගියේ නෑ. දැන් උනත් මට සූත්‍රයක් කියවද්දී ඒ සූත්‍රයේ අර්ථය මගේ ජීවිතේ තියෙනවා. කමතහන විදියට සෝමනංශ අනිත්‍යයි කියන කාරණේම වඩනවා නම් එයාට වෙන අවශ්‍යතාවයක් නැහැ නේද? ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. එහෙම ශ්‍රද්ධාවේ පරිපූර්ණයි. ශ්‍රද්ධාවේ පරිපූර්ණ වෙලා සීලෙන් පරිපූර්ණ වෙලා අනිත්‍යයි කියන්නේ කුමක අනිත්‍යද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. ඉස්ලාම් රූපේ අනිත්‍යභාවය තමයි අපි දකින්නේ. ඒ ශ්‍රද්ධාව තුළින් පරිපූර්ණ නම් සීලෙන් පරිපූර්ණ ඊළඟට එයාගේ අනිත්‍ය සංඥාවයි වැඩෙන්නේ තියෙන්නේ. අනිත්‍ය සංඥාව වැඩෙන්නේ කුමක් කෙරෙහිද? අනිත්‍ය දකින්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය.